ආයුබෝවන් පැරණි සම්ප්‍රදායන් නවීන තාක්ෂණයට පෙරළමින් තිබෙන චීනයේ කෘෂිකර්මාන්ත විප්ලවය මෙන්ම AI රුබෝවරු ලේසර් වල්නාශක සහ අධි තාක්ෂණික ගොවි පොළවල් ඇතුළත් වේ. මෙම නව නිපැයුම් කෘෂිකර්මාන්තයේ වැටිදියුණු කරනවා පමණක් නොවේ, එය නැවත අර්ථ දක්වයි. ආරාධනා කරනවා මෙම වීඩියෝවේ ගොවිතැන සදහටම වෙනස් කරන චීන නව නිපැයුම් 6ක් ගවේෂණයට. Number 6. මෙය ස්වයංක්‍රීය රොබෝට් චීන කෘෂි තාක්ෂණික ප්‍රමුඛයා වන එක්සේ වෙටින් ලැබෙන R150 සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙම යන්ත්‍රය ඉසීමේ සහ බීජ සිටුවීමේ සිට පොහොර යෙදීම සහ අස්වැන්න ප්‍රවාහනය කිරීම දක්වා සියල්ල සිදු කරයි. රියදුරෙකු නොමැතිව සහ මාරු කර හැකි මෙවලම් ඇතුළත් වේ. එය ගොවිතැනට බහු මෙවලමක් යයි සිතන්න. භෝගයට අවශ්‍ය දේ අනුව ඔබට මෙවලා මාරු කර හැකිය. උදාහරණයක් වශයෙන් කෘෂි නාශක ඉසීමේදී, බීජ සිටුවීමේදී, පොහොර යෙදීමේදී, අස්වැනු නෙලීම වැනි දේ වේ. රෝද 4 ස්වාධීන ධාවනය සහ දක්ෂ පාදක හඳුනා ගැනීමේ හැකියාව නිසා මෙම රොබෝවරයා ස්වයංක්‍රීයව බුද්ධිමත්ව බාධක මගහරි. මඩ සහිත තෙත්, රළු බෑවුම් සහ පද පේයි මේ සියල්ලටම ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. මෙයට ශක්තිමත් බර පැටවීමේ ධාරිතාවක්ද ඇතුළත් වන අතර එය කුඩා ගොවි පොළවල් වල සහ මහා පරිපාලන මෙහෙයුම් යන දෙකටම සුදුසු වේ. මෙය මේ වන විට බොහෝ ගොවි පොළවල් වල ක්‍රියා කරයි. Number 5. මෙය AI බලයෙන් ක්‍රියා කරන ගොවි පොළක් වේ. අහස උසට වැඩෙන ගොඩනැගිලි හැඩයට නිර්මාණය කර තිබෙන මෙම ගොවිපළ චීනයේ ලොව ප්‍රථම AI බලයෙන් ක්‍රියා කරන මහල් 20ටින් ඇතුළත් ගොවිපළ වේ. මෙය කෘෂිකර්මාන්තයේ නව පිටුවක් ආරම්භයි. ෂැන්හයිහි පිහිටා ඇති මෙය නවීන තාක්ෂණයන්ගෙන් පිරී ඇත. හයිඩ්‍රොපොනික්, LED විදුලි පහන් සහ දේශගුණික පාලන පද්ධති සහ ඒ සියල්ල මෙහෙයවනු ලබන කෘත්‍රිම බුද්ධිය මේ AI ගොඩනැගිල්ලේ සෑම අගලක්ම නිරීක්ෂණය කරයි. උදාහරණයක් වශයෙන් උෂ්ණත්වය සකස් කරයි, පෝෂ්‍ය පදාර්ථ සමතුලිත කරයි, ආර්ද්‍රතාව පාලනය සහ අස්වනු නිලන කාලය පවා තීරණය කරයි. දක්ෂ ගොවිතැනක එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම මිලියන 2කට අධික හරිතයන් උදා කරනු ලබන්නේ කිසිදු ඉඩමක් භාවිතා නොකරමින්. උදාහරණයක් වශයෙන් සාම්ප්‍රදායික ගොවිතැනක සාපේක්ෂව මෙය ජලය හා ඉඩකඩ බෙහෙවින් අඩුවෙන් භාවිත කරන අතර එමකින් පරිසර හිතකාමී සහ කාර්යක්ෂම වේ. මහල් 20 සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයයි. ට්‍රැක්ටර් නැත. ඉතා අඩු මිශ්‍රමයකින් අඩු බිම් ප්‍රමාණයකින් මෙම ක්‍රමය මගින් ගුණාත්මක අස්වැන්නක් ගත හැකියි. Number 4. මෙය රියදුරු නොමැතිව ගොවිතැන් කරන ට්‍රැක්ටරේ. මෙහි අසුනක් නැති අතර චීනයේ මෑතකදී එහි නවතම ගොවිතැන් කිරීමේ AI 5G සහ අධිතාක්ෂණික බලයෙන් බලගැන්වෙන සම්පූර්ණයෙන්ම රියදුරු රහිත ට්‍රැක්ටරයේ එළි දැක්විය. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වන පරිදි නිර්මාණය කර ඇති මෙය සීසෑමේ සහ පැල සිටවීමේ සිට පොහොර යෙදීම සහ අස්වන නෙලීම දක්වා සියල්ල හසුරුවයි. සංවේදක GPS සංචලනය සහ කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන මොළයකින් සමන්විතය. රළු භූමි ප්‍රදේශවල පවා ඉතා නිර්වද්‍යතාවකින් කෙත හරහා මෙයට ගමන් කළ හැකිය. මෙය 5G බලයෙන් බලගැන්වන හේතුවෙන් ක්‍රියාකරුවාට ඕනෑම ස්ථානයක සිට දේවල් නිරීක්ෂණය කිරීම සහ පාලනය කළ හැකිය. මෙම තාක්ෂණය මගින් කාලය ඉතිරි කරයි, ශ්‍රම පිරිවැය අඩු කරයි, කාර්යක්ෂමතාව වැඩි කරයි. මිනිස් බලය සොයා ගැනීමට දුෂ්කර වන ග්‍රාමීය ප්‍රදේශවලට ඉතා සුදුසු වේ. Number 3. චීනය සිය ප්‍රථම ස්මාර්ට් ලේසර් වල් නෙලන රොබෝ යන්ත්‍රය සඳහා පරීක්ෂණ ආරම්භ කළා. මෙම රොබෝවරයා වල් නාශක ඉසින්නේ නැත. මෙයට AI මගින් මඟ පෙන්වනු ලබන අතර භෝග අස ඇති වල් පැලෑට් හඳුනාගෙන ඒවා ලේසර් තාක්ෂණයෙන් ඉලක්ක කර විනාශ කරයි. මේ සියල්ල සිදුවන්නේ මෙහි ඇති ඉහළ මට්ටමේ සංවේදක කැමරා සහ AI තාක්ෂණයෙන් වල් පැලෑටි හඳුනා ගැනීම, ඉලක්ක ගත ලේසර් පිපිරීම් භාවිතයෙන් ශාක පුරුස්සා විනාශ කර දමයි. මෙය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වන අතර විවිධ භූමි ප්‍රදේශ සහ භෝග වර්ගවලට අනුවර්තනය වෙමින් දිවා රැ නොබලා තනිවම ක්‍රියා කළ හැකියි. මුල් පරීක්ෂණවලින් පෙනී යන්නේ එය ඵලදායී සහ ආරක්ෂිත වන අතර හොඳ බලශක්ති කාර්යක්ෂමතාවක් ඇති බවයි. ශ්‍රම හිඟය සහ වර්ධනය වන පරිසර ගැටලු සමග මෙම රොබෝවරයා විෂ සහිත අතුරු ආබාධ නොමැතිව
නවීන වල් නෙලීමට පිළිතුරක් විය හැක. මේ රසායනික වල්නාශකවල අවසානයේ ආරම්භයද විය හැක. Number 2. බුද්ධිමත් ගොවිපලක අතවිය හැක. චීනයේ ස්වංක්‍රීයව තක්කාලි නෙළන මෙම රොබෝවරයා මිනිසකු අස්වැල්ල නෙළන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටි. මෙම රොබෝවරයා මිනිස් ඉරියව් භාවිතා කරමින් රොබෝ විසින් තමන් තෝරා ගන්නා දේ දැක තේරුම් ගත හැක. තක්කාලි පැළවල ඉදුණු ඒවා මොනවාදැයි සොයා ගනි සහ මුදු රොබෝ අතකින් ඒවා එල්ලීමට හැකියාවක් මෙම රොබෝවරයාට ඇත්. මෙම රොබෝ යන්ත්‍රය විසින් කිසිදු අතපසුවීමක් නොවේ. තැලුණු තක්කාලි වෙන් කරයි. මෙම රොබෝවරයා පළතුරු නෙළන ආකාරය හා තනිවම හරිතාගාල පේරි හැසිරීම සිදු කරයි. මෙම රොබෝවරයාට ඇති සුවිශේෂී හැකියාවක් නම් ශංක තීරණ ගැනීම සැබෑ ජීවිතයේ ගොවිතැනින් අවුල් සහගත තත්ත්වයන් වලට පොරොත්තු දෙන පරිදි නිර්මාණය කර තිබේ. මිනිස් ශ්‍රමය දුෂ්කර වන ප්‍රදේශවලට දැවැන්ත ජයග්‍රහණයකි. මෙය දැනටමත් ගොවිපළවල් වල ක්‍රියා කරන යන්ත්‍රයක් වන අතර කෘෂිකාර්මික රැල්ලක් ඇති කරයි. Number 1. ලොව ප්‍රමුඛතම ඩ්‍රෝන් නිෂ්පාදකයා වන DJI තවදුරටත් චිත්‍රපට නිෂ්පාදකයින් සඳහා උපකරණ සෑදීමක් පමණක් නොව ඔවුන්ගේ නව පියවර තරුණ ගොවියන්ගේ නව පරම්පරාවක් ආරම්භ කිරීමයි. DJI කෘෂිකාර්මික ඩ්‍රෝන් යාන බරපතල වැඩ සඳහා නිර්මාණය කර ඇත. මෙම යන්ත්‍ර මගින් පොහොර සහ පලිබෝධ නාශක ක්ෂේත්‍රය පුරා නිශ්චිත නිර්වද්‍යතාවකින් විසනු ලැබේ. මෙම එක් ඩ්‍රෝන් යානාවකට එක් දිනක් තුළ අක්කර 40කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කළ හැකිය. එය වේගවත් පමණක් නොව කාර්යක්ෂම සහ පිරිසිදු සහ රසායනික භාවිතය 100% දක්වා අඩු කරයි. තවද මෙම ඩ්‍රෝන් යානය එක් භෝගයකට සීමා නොවේ. උදාහරණයක් වශයෙන් වී, තිරිඟු, පළතුරු වතු සහ තේ වතු වල පවා භාවිතයට සුදුසු වේ. මෙම යානයේ AI බලයෙන් ක්‍රියාත්මක වීමටත් හැකියාව තිබේ. ආරක්ෂාව, බාධා මගහැරීම, බාධා හඳුනා ගැනීම මෙම යානයට හැක.